ඉතින් කොහොමද ඔයාලට හරියටම මම මේ වීඩියෝ එක කරන්නේ ශ්‍රී පාදස්ථානයේ උඩමළු ඉඳගෙන. ඉතින් මේ ශ්‍රී පාදස්ථාන 2025 වාරයේ අවසාන දවස. දැන් වෙලා උදේ 7:00 විතර ඇති. මේ විදිහට 2026 වාරය සඳහා ශ්‍රී පාදස්ථානය සුද්ධ කරලා ශ්‍රී පාදස්ථානය 2026 වාරයට සූදානම් කිරීමට දායක වෙන්න මටත් හැකි වුණා. ඉතින් මේ තියෙන්නේ එතනදී ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් කීපයක්. මේ විදිහට ශ්‍රී පාදස්ථානය බලා ලංකාවේ නන්දිසිංහ පැමිණි සැදැහැවතුන් එක්ක එකතු වෙලා මේ විදිහට ශ්‍රී පාදස්ථානය කසල ඉවත් කිරීම, සේදීම, හැමදීම, ඒ වගේම මේ විදිහට මේ රන්නාලේ පිට රටවල් පිරිසිදු කිරීම ආදී නොයෙකුත් වැඩවලට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. මේ විදිහට සැදැහැවතුන් රැගෙන ආපු විසිතුරු මල් භාවිතා කරලා ශ්‍රී පාදස්ථානයේ වටා ඇති රන්නාලේ පිට රන් වැට මේ විදිහට ලස්සන කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම තමා මේ ගන්ටාර නැවත සෝදලා ඒවල පිරිසිදු කරලා මේ විදිහට ශ්‍රී පාදස්ථානයේ වටේට සැදැහැවතුන් විසින් රැගෙන ආපු අලංකාර වලමල් පඳවලා ලොකු වැඩ කොටසක් විතර දාසිද්ධ වුණා. ඒ වැඩවලට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. ඉතින් මේකට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන්නේ වාරයක් පටන් ගන්න දිනේදී පමණයි. එන්න මේ විදිහට පාන්දර 1-2 විතර වෙනකොට ලස්සනට ශ්‍රී පාදස්ථානය විසිතුරු මල් වලින් අලංකාර කරන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේම තමා අපි විසින් සැදැහැවතුන් ආපු අය එකතු කරපු කුණු මේ විදිහට අපි ගෝණි වලට එකතු කරලා තමා බැහැලා කරේ. පල්ලෙහා ගෝණි වලට එකතු කරලා ඒවා නිසි පරිදි කළමනාකරණය කළා. ශ්‍රී පාද කන්දෙන් එළියට විසික් කරන්නේ නැතුව. අවසාන වශයෙන් මේ විදිහට අපි එකට ආපු ටීම් එක නන්දසිංහ පැමිණි ඒ සැදැහැවතුන් එක්ක එකතු වෙලා අන්තිමේදී එකම එක සැදැහැවතුන් කොට්ටාසයක් වෙලා සැවොමත් එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ අන්තිමට අපි අරගෙන ගියේ. ඉතින් මේ වීඩියෝස් වලින් පෙන්නන්නේ අපි ගත්ත කැපවීම, අපි ගත්ත මහන්සිය. මේ මහන්සිය අපේ සියලු දෙනාගේම පැමිණ සිටපු සියලු දෙනාගේම එකතුවක්. මෙන්න මේ විදිහට ඉතාමත් අලංකාරව දිව්‍ය ලෝකයක් මෙන් එදා ශ්‍රී පාදස්ථානය තාමත් ලස්සනට අපිට බලා ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ බලන්න අපූර්වත්වය. මේ කොටසෙන් පස්සේ වලට බලා ගන්න පුළුවන් ශ්‍රී පාදස්ථානය වෙත ආභරණ රැගෙන ආකාරය. සමන්දේව ප්‍රතිමාව ඇතුළු රන් භාණ්ඩ තමා මේ විදිහට ශ්‍රී ලංකා යුද හමුදාවේ පිරිස් විසින් ශ්‍රී පාදස්ථානය බලා වාරය පටන් ගන්න මුල් දවස රැගෙන ආවේ. මේ තියෙන්නේ තවත් එහි ආකාරයෙන්ම කරන්නා වූ පූජාමය කටයුත්තක්. මෙහිදීත් විසිතුරු වනමල් වලින් සරසපු කරඬුව තමා රැගෙන ලබන්නේ.
ඊළඟට පෙන්වන්න යන්නේ මම ශ්‍රී පාදස්ථානයේ වන්දනාමාන කරන්නෙද්දී රැගෙන ආවා නිල් මානෙල් මල් 200ක්. ඉතින් මේ නිල් මානෙල් මල් 200ත් මම මේ විදිහට ශ්‍රී පාදස්ථානයේ වඳින සදහැවතුන්ට පූජා කළා. ඊට අනතුරුව සියලු වන්දනාමාන කටයුතුලින් පස්සේ මේ විදිහට රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් පහළට කරුණා කරන්න පටන් ගත්තා. මේ තින්නේ ආරම්භක අවස්ථාවේ ගත්ත වීඩියෝ දර්ශන කිහිපයක්. මේ අවාරයේදී අපි දැක්ක ලස්සන මතක් කරගෙන තමයි මෙවරම වාරයේ මුල්ම දින ශ්‍රී පාදස්ථානයේ කරුණා කළා. මේ විදිහට රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් නැවත පහළට කරුණා කරන්න තීරණය කළේ. මට ගමන් සමගියුත් හමු වුණා. ඉතින් ඔහු තමයි ඉදිරියෙන් කරුණා කරන්න පහළට. විශේෂයෙන් දෙයක් මතක් කරන්න ඕනේ මම රත්නපුර පලාබද්දල මාර්ගයෙන් කරුණා කරනකොටත් පහළට කරුණා කරනකොටත් ඒ මාර්ගයන් ඉතාමත් ලස්සනව ඉතාමත් පිරිසිදු තිබුණා. කිසිම ටොපි කොලයක්වත් තිබුණ නැහැ. මම දන්නේ නැහැ දැන් තත්ත්වය කොහොමද කියලා. මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ඉදිරියට කරුණා කරන්න කෙනෙක් නම් මේ ලස්සන වර්ගත මාර්ගය අපිරිසිදු කරන්න එපා, පිරිසිදු කරන්න එපා. නොදිරන ද්‍රව්‍ය ප්ලාස්ටික් බිම හෙලන්න එපා. ඒක මේ පරිසරයට කරන ලොකු අපරාධයක්. ඉතින් මේ විදිහට පල්ලෙහාට කරුණා කරගෙන යනකොට ලස්සනට මාර්ගයේ බෞද්ධ කුඩින් සරසලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම ගමන් ගන්න මුල්ම දිනේදී පඩිපෙළක තිබිච්ච බබල් ගම් කොලයක් වගේම චොකලට් කොලයක්. ඉතින් මම මේකත් මේ විදිහට මෙතනින් අරගෙන තමා පල්ලෙහාට කරුණා කරේ. මෙහෙම දාන්න එපා පඩිපෙළ වල. ඇත්තටම ඒක මේ පරිසරයට කරන ලොකු අපරාධයක්. පරිසරයට කසල මුදා හරින්න මෙපා. මොකද ශ්‍රී පාද රක්ෂිතය අපි හැමෝම රැක ගන්න ඕනේ. පොඩි වැස්සකුත් වැස්සා. ඒ වැස්සත් අපි ආශිර්වාදයක් කරගෙන පහළට කරුණා කළේ ඉතාමත් ආසාවෙන්. ඔයාලා කවුරුත් දන්න ලිහිණිහෙල තමයි මේ තියෙන්නේ. අපි යනවා. ඉතින් මේ විදිහට ලිහිණියක්කටත් කතා කරගෙන පල්ලෙහාට කරුණා කරනකොට අපිට බලා ගන්න පුළුවන් වුණා මෙන්න මේ නඩේ. ඉතින් ඔයාලගෙනුත් ඉල්ලන්නේ මේ විදිහට පැරණන් අනුගමනය කරපු විදිහට ශ්‍රී පාදේ කරුණා කරන්න. JBL සින්දු දාගෙන ශෝභන විදිහට ශ්‍රී පාදේ කරුණා කරන්න එපා. ඉතින් ඒ ඉල්ලීමත් කරන ගමන් නතර වෙනවා. හැමෝටම සමන් දෙවිදු පිහිටයි. බුදු සරණයි.